අදත් ලස්සන වීඩියෝ එකක් තමයි මං ඔයාලත් එක්ක බෙදා ගන්නවෙත් තියෙන්නේ. පුංචි ට්‍රිප් එකක් යන්න හිතුණා. හැමදාම බබාලගේ වැඩ කරන් ගෙදරටම වෙලා ඉන්න එකේ ටිකක් රිලැක්ස් වෙන්න තමයි අපි මේ ගමන ප්ලෑන් කරේ. මේ තියෙන්නේ සුන්දර නුවරඑළියට යන පාරේ මං දැකපු ලස්සන ගෙදරක්. පාන්දර 5 ඉඳන්ම වාහනේට වෙලා ඉන්නේ. ඔන්න අපි ගියා වැඩි තලප කඩේට. උදේ කෑම ගන්න. ඉඳිආප්ප තමයි ඉතින් අපි කෑවේ. ආයෙත් ටික දුරක් ගිහින් මේ යන්නේ තේ එකක් බොන්න. මේ හදන්නේ නිස්කලංක කුරුළු නාද වලින් පීරුණු හිල්ටන් ටී ක්ලබ් එකට යන්න තමයි. නුවරඑළිය යනකොට තේ එකක් බොන්න තියෙන හොඳම තැන තමයි මේක. මගේ හස්බන්ඩ්ගේ ඔෆිස් එකේ අනිත් අය තමයි මේ ඉන්නේ. හැමෝම ටී තමයි ඕඩර් කරේ. අපි දෙන්නම වැඩියන ආස නම් නැහැ ළමයි තේ බොන්න. ඒ හින්දා අපි දෙන්න බ්ලැක් කොෆි දෙකක් තමයි ඕඩර් කරේ. හරිම රසයි. ඔයාලත් නුවරඑළිය යනකොට මෙතනින් කොෆි එකක් ටී එකක් මතක් කරලම බීලා යන්න. ගණන් නම් ටිකක් වැඩි තමයි. ඒත් ඉතින් රසයි. ආයෙත් ගමන ආරම්භ කරලා අපි මේ යන්නේ අපි නතර වෙන්න හදන හොටෙල් එකට. තේ වතුත් බලාගෙනම අපි යමුකෝ ඉස්සරහට. VIP රූම් එකක් අරන් අපි ඉක්මනට චේන්ජ් කරගත්තේ අපේ හස්බන්ඩ් එක වැඩ කරන අයියා කෙනෙක්ගේ දුවකගේ ටැමිල් වෙඩින් ෆන්ක්ෂන් එකකට සහභාගී වෙන්න තමයි. මේ හොටෙල් එකේ තමයි ඒක තියෙන්නේ. මේ ඉන්නේ ඉතින් එයා තමයි. ඔන්න ඉතින් එයා අපිව සාදරෙන් පිළිගත්තා. ඔන්න බලන්නකෝ ශිවා අයියාගේ දුවගේ ලස්සන ටැමිල් කපල් එකක් තමයි මේ ඉතින් ඉන්නේ. මේ ගමන ආරම්භ වුණ තැන ඉඳන්ම නිදාගෙන ආපු ජෝඩුව දැන් නම් නැගිටලා. සෙනු බබාටයි විතු බබාටයි හරිම වෙනස් අත්දැකීමක් තමයි මේක. මාත් එක්ක මේ ඉන්නේ මගේ හස්බන්ඩ් වර්ක් කරන ඔෆිස් එකේ බොස්ගේ වයිෆ්. අක්කත් ඉතින් බබාලා දෙන්නත් එක්ක මේ ෆන්ක්ෂන් එකට ඇවිත් හිටියා. සෙනු බබාටයි විදු බබාටයි අද හරිම සතුටු දවසක්. ආව වෙලාව ඉඳන්ම දෙන්නම ඩාන්ස් කරනවා. දන්නවද පුතේ? ඔයාලා දෙන්නා මෙහෙම දවස ගානේ ලොකු වෙනකොට අම්මිටයි අප්පච්චිටයි හරිම ලෝභයි. ඒත් ඉතින් කරන්න දෙයක් නෑ. ඒක තමයි ලෝක ස්වභාවයේ හැටි. ඔයාලා දෙන්නා මෙහෙම සතුටින් ඉන්නකොට අම්මිටත් හරිම සතුටුයි. ආපු හැමෝම ලස්සන ටැමිල් කිට් එකකින් තමයි සැරසුනේ. ටැමිල් කිට් එක ගහලා ලැජ්ජාවෙන් නැඹරෙන මගේ හබියා තමයි ඉතින් මේ ඉන්නේ. ඔන්න ඒ අතරේ කෑම කන වෙලාවත් ඇවිල්ලා. කෑම ටයිම් එක තමයි ඉතින් දැන් මේ ඇවිත් තියෙන්නේ. කෑම ටයිම් එක වෙනකොට මම බබාලා දෙන්නත් එක්ක රූම් එකට ආවා. බබාලාට කවලා මාත් කන්න තමයි මේ හදන්නේ. වෙඩින් ප්ලේස් එකේ බබාලා දෙන්නෙක් එක කෑම ගන්නවා කියන එක හරිම අමාරු දෙයක් වුණා මට. එහෙම නිදහසේ කනකොට සීතලේ ඒක මාර ෂෝක් ළමයි. චූටි දඟමල්ලත් බණ්ඩි ෆුල් වෙන්නම කෑවා. දැන් ඉතින් ඔය බණ්ඩි ෆුල් වෙන්න කාලා තමයි දඟල ඉන්නේ. අපේ අයට ඉතින් සෙට් වෙන්න නැතුව ඉන්න බෑනේ. වෙඩින් එක යන අතරතුර වෙනම ප්ලේස් එකකට ගිහිල්ලා මෙයාලා හොඳටම ඩ්‍රින්ක්ස් ගන්නවා. මාත් ඉතින් බබාලා දෙන්නත් එක්ක චුට්ටක් එයාලා බලන්න තමයි මේ ආවේ. එකට සිංහල අය විදිහට ඇවිත් හිටියේ අපි කට්ටිය විතරයි. හැමෝම ටැමිල් අය. ඒ හින්දා අපේ කොල්ලෝ ටිකට නටන්න එන්ජොයි කරන්න උනේ ටැමිල් ගර්ල්ස්ලත් එක්ක විතරයි. මේ බලන්නකෝ අපි එක්ක ආව චූටි මල්ලි බබෙක් නංගි බබෙක් එක්ක තමයි හරියට ඩාන්ස් කරන්නේ. වෙඩින් එක ඉවර වෙලා එදා රාත්‍රිය අපි 4 දෙනාම මෙන්න මේ විදිහට ආදරෙන් සතුටින් ඉඳලා ගෙවලා නිම කළා. දරුවන්ට අම්මයි අප්පච්චි ගාව ඉන්නව තරම් සතුටක් මේ ලෝකේ වෙන නෑ. හැමදාම බිසි වෙන එයාලගේ අප්පච්චි එක්ක මෙහෙම හුරතල් වෙන්න එයාලා හරි ආසයි. එක වෙලාවකට නම් යුද්ධයක් තමයි. ඒත් බබාලා දෙන්නයි හස්බන්ඩ්ුයි එක්ක ඉන්නව තරම් මානසික සතුටක් මට වෙන නම් නැති තරම්. රාත්‍රිය ගෙමා නිම කරලා උදෑසනම හොටෙල් එක ගාව තිබුණු රොටි කඩේට ගිහින් රොටියක් කාලා පොලස් ඇඹලුත් එක්ක කිරි තේ එකක් බිව්වා. ඒ වයිබ් එක නම් මාරයි. 4 වටෙන්ම සීතල. ඒ මදුවට පුංචි වැහි පොද කුරුල්ලොන්ගේ නාද මනස මාර රිලැක්ස් වුණා. ඉක්මනින් ගිහින් බබාවත් රෙඩි කරගත්තා. හස්බන්ඩ් තමයි ඉතින් එයාව රෙඩි කරේ. අපි ආයෙත් ගමන ආරම්භ කළා. අද නම් ඉතින් ටිකක් ඇවිදින්න තමයි හිතන් ඉන්නේ. ඒත් ඉතින් ටිකක් වැස්ස මොනවා කරන්නද? අපි ආව ටයිම් එකට වහිනවා කියලා අපි දන්නේ නෑනේ.
මං නම් ඉතින් මේ ගමන යන්නේ ටිකක් අමාරුවෙන් තමයි. මොකද මට මංගුවල යන්න බෑ. ටිකක් අමාරුයි. සැරෙන් සැරේට වාහනේ නවත්තලා ටිකක් ඉන්නවා. අපි මේ ආවේ ගෙගරි පාක් එක බලන්න. දරුවන්ට බලන්න ලස්සන තැනක් තමයි මේක. ඒ හින්දා තමයි අපි ඒක බලන්න යන්න ඕනි කියලා තෝරගත්තේ. මේ බලන්නකෝ පුංචි හාවියක් දුවනවා වගේ. අනේ මගේ සෙනු හාවි තමයි මේ දුවන්නේ. වැහි පොද වැටෙන වෙලාවක තමයි අපි මෙතෙන්ට ආවේ. නුවරඑළිය ආවොත් නොකාම බැරි පළතුරක් තියෙනවා. හා මොකද්ද ළමයියේ? ඒ තමයි ස්ට්‍රෝබරි. ඔන්න ඉතින් බලන්නකෝ අපි ඉස්සරහට ස්ට්‍රෝබරි ගෙඩියකුත් රස විඳින ගමන් තමයි මේ ගමන යන්නේ. අනේ ඉතින් මෙයාව දකින්නකොට මට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. ඇත්තටම හාපැටියෙක් වගේ තමයි. ලස්සන මල්. මේ ඉන්නේ ස්ට්‍රෝබරි හොරා. මෙයා තමයි ස්ට්‍රෝබරි අරගෙන මේ තනියම කන්නේ. ඔන්න ඉතින් මටත් දුන්නා. රස පාටයි නේද ළමයි? පුංචි හාවියෝ දෙන්නටත් ස්ට්‍රෝබරි දීලා මාත් කෑවා. ඉතිරි ඒවා ඉතින් ගෙදර අයට අරන් යන්න තමයි තියාගත්තේ. චූටි මැණිකට නම් හොඳටම සීතල දැනිලා. යාළුවෝ කට්ටියත් එක්ක කෑම කන්න තමයි දැන් අපි හදන්නේ. ෂණික බඩගින්නක් තමයි ඉතින් අපිට ආවේ. අපි try කරේ රාමෙන් එකක්. චූටි නම් ඉතින් හරියට වැඩ. බලන්නකෝ ඉතින් අම්මෝ කට පුරවගෙනම තමයි මේ කන්නේ. මමයි හස්බන්ඩුයි ඉතින් රාමෙන් එකක් තමයි try කරේ. සීතලේ කුරුල්ලන්ගේ නාදේ ඒ මදිවට මීදුම මේ හැම vibe එකක් එක්කම මේ වගේ රාමෙන් එකක් කනකොටත් ඒක අමුතුම ගතියක් ඉතින්. මොන කෑම තිබ්බත් ඉතින් අපේ සෙනුට ඕන බීම් එකක්. ඔන්න ඉතින් එයා ගත්තේ බීම් එකක්. චූටි ගත්තේ චිප්ස් වලට සෝස් දාලා තිබ්බ එකක්. මම ගත්තේ රාමෙන් එකක්. අපි ඉතින් මේක try කරලා නෙස්කැෆේ එකකුත් මේ සීතලේ හොට් නෙස්කැෆේ එකකුත් බීලා අපි යන්කො චුට්ටක් මේකේ ලස්සන බලන්න. මෙන්න මේ විදිහට පාර්ක් එකෙන් එළියට ඇවිල්ලා අපි දැන් මේ ආවේ දවල් ආහාරය ගන්න. මෙන්න මේ හොටෙල් එකේ කෑම හරිම රසයි ළමයි. ඔයාලත් මේ vibe එක තියෙන හොටෙල් එකට ආවොත් කෑම කන්න අනිවාර්යෙන්ම. ඉතින් ටැමිල් වෙඩින් එකකටත් සහභාගී වෙලා නුවරඑළිය අසිරියත් විඳ දරාගෙනම මානසික සතුටක් විඳලා අපි ගෙදර යන්න තමයි හදන්නේ. තවත් දැන් කිහිපයකට ගියත් බබාලා දෙන්නගේ මහන්සියයි තෙහෙට්ටුවයි එක්ක මට නම් වීඩියෝ කරන්න තරම් ටයිම් එකක් තිබ්බේ නැහැ. ඉතින් යාළුවනේ ගොඩක් ස්තුතියි මාව අහන් හිටියටයි බලන් හිටියටයි. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් ඔයාලව හම්බෙන්න බලාපොරොත්තු වෙන් ගිහින් එන්නම්. හැමෝම මං එනකම් පරිස්සමින් ඉන්න ඕනේ. බුදු සරණයි හැමෝටම.